මාර විදිහට රත් වෙලා නටන තෙල් එකට අයිස්ක්‍රීම් දාලා බලමු. අපි අද බලමු මොකක්ද වෙන්නේ කියලා. නටන තෙල් එකට අයිස්ක්‍රීම් දාමු. අත්තු වෙනවා. ආදින පොල් තෙල්. දැන් මේක රත් වෙන්න දෙමු නටනකම්. ඊට පස්සේ අපි දාමු අයිස්ක්‍රීම්. අපිට තියෙනවා අයිස්ක්‍රීම් දෙකක්. එකක් තියෙනවා පළු දෙකක්. අනිත් එක තියෙනවා දියුල් එකක්. අපි බලමු දෙකම දාලා මොකක්ද වෙන්නේ කියලා. මේකද මේක දාන්නේ. මුලින් චුට්ටක් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔන්න මම මේක දානවා. අපි එක අයිස්ක්‍රීම් එකක් දාලා ඉවරයි. පළු දෙක දැම්මා අපි. අපිට තව දියුල් එකක් දාන්න තියෙනවා. අයිස්ක්‍රීම් එකේ පත් වෙන නිසා අයිස්ක්‍රීම් එක ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මේ අයිස්ක්‍රීම් ස්ටික් එක විතරයි දෙන්නේ. මෙතන ඔක්කොම දිය වෙලා තියෙනවා. විතරයි දෙන්නේ. ටික කැට වෙලා ටිකක් තියෙනවා. මම හිතන්නේ ඒ ටිකක් දිය වේවි. අපි මෙහෙම දාමු අනිත් අයිස්ක්‍රීම්. අපි මේකත් මෙහෙම දාලා අපි මේක මෙහෙම කපා ගමු. අපි මේක දියුල් අයිස්ක්‍රීම් එක නේ. මේක මෙහෙම එලිට අරගෙන එතන බලමු. ඒක නම් කලින් එක වගේ මිය මුකුත් තුන්නේ නැහැ. මම හිතන්නේ තෙල් එකේ තාම අරගේ දී වෙච්ච වතුර ටික තියෙනවා ඇති. අයිස්ක්‍රීම් සුවඳ මාර ගඳක් වෙලා දැනෙන්නේ. ඒ කියන්නේ අයිස්ක්‍රීම් එක දී වෙලා අයිස්ක්‍රීම් එකේ එන සුවඳ නෙවෙයි දැන් එන්නේ ගඳක් විදියට ඒක අපිට එන්නේ. පේන ඇති ලිපේ වටේම තෙල් හිරලා තියෙන අර කලින් එකෙන් ඔක්කොම ටික. ලස්සනට තෙන දාගෙන ගාන ගමන මට මාර ගඳයි යන. දාන බලමු මේ දියුල් එක කලින් දැම්මේ පළු දෙක. මේකත් සම්පූර්ණයෙන් දියලා තියෙන මේක ස්ටික් එකේ විතරයි තියෙන්නේ. මේ පළු දෙකේ ස්ටික් එක මේ දියුල් එකේ ස්ටික් එක. තාම නරම අපි මේක ඉවර වෙනකම් මෙහෙමම තියලා බලමු මොන වගේ එකක්ද අන්තිමට එන්නේ කියලා. හැන්දත් මාර විදිහට රත් වෙලා තියෙන්නේ මේකෙම තියෙන මට අමතක වුණා. දැන් අයිස්ක්‍රීම් ටික කර විදියට තියෙනවා වල ඇති. මේක තමයි අන්තිමටම අපි ඩිකෝඩ් කරගමු. අයිස්ක්‍රීම් එක කර වෙලා ඉතුරු උනේ මෙන්න මේ ටික විතරයි. අරෙන් තනිකර කළු ගුලියක් වගේ තියෙනවා. මොනවද කියන්නේ මම දන්නේ නැහැ මම. දන්න අය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. මේක තමයි වීඩියෝ එකේ අන්තිම වරුනේ මේ විදිහට තමයි. අන්තිම ප්‍රතිඵලය. මේ වගේ මෝඩ් එක්ස්පෙරිමන්ට් ගොඩක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් තියෙනවා අපිට මොනවා හරි සජෙෂන්ස් දෙන්න කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඊළඟට ඕනේ කියලා. දිගටම හැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොකක්ද හිතෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.